සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. අපි අද යන්නේ කුරුණෑගල ඉඳලා කිලෝමීටර් 20ක් වගේ දුරකින් කුරුණෑගල රිදීගම පිහිටලා තියෙන රම්බොටගල්ල මොණරාගල විහාරය වැඳ පුදා ගන්න. පන්සලේ පහලින් වාහන පාක් කරලා මේ පාර දිගේ අපි උඩට යන්න ඕනේ. අපි ආවේ හවස නිසා ප්‍රශ්න නම් ගොඩාක් දුරට අඩුයි. හැබැයි දවල්ට අවු වැඩුණාම නම් මෙතන ප්‍රශ්න ගොඩාක් වැඩි. දැනට ලොව විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කරලා තියෙන්නේ මේ රම්බොඩගල්ල මොණරාගල විහාරස්ථානයේ වීම විශේෂත්වයක්. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අවස්ථාවේ ඉඳලා අවසානයේ දක්වාම සිදුවීම් ඔයාලට මේ පුවරුවෙන් බලා ගන්න පුළුවන්. අපි දැන් යමු වසර 850කට පසුව ලොව ඉදි වූ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනාමාන කර ගැනීමට. මේ නිර්මාණය ඉදිකිරීමට ප්‍රධානතම හේතු වෙලා තියෙන්නේ 2001 වසරේ ඇෆ්ගනිස්තානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ විනාශ කර දැමීම. 2002 වසරේ වැඩ ආරම්භ කරලා 2016 වර්ෂයේ තමයි නිල වශයෙන් මේ පිළිම වහන්සේ විවෘත කරලා තියෙන්නේ. අඩි 67 හමාරක උසකින් යුත් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිර්මාණ කටයුතු කරලා තියෙන්නේ ඉන්දීය ශිල්පීන් විසින්. අපි ඊළඟට ගියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පිහිටලා තියෙන පුරාණ විහාරස්ථානය වැඳ පුදා ගන්න. පුරාණ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ ගල් තලාවක. මෙතන ගොඩාක් නිස්කලංක තැනක් වගේම තමයි මෙතනට ආවහම වටපිටාවේ සුන්දරත්වය ගොඩාක් හොඳට බලා ගන්න පුළුවන්. ලෝ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳ පුදා ගන්න එන්න කියලා ඩ්‍රීම් ට්‍රැවල්ස් පොත් අපි ආරාධනා කරනවා. ලෝ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳ පුදා ගන්න එන්න කියලා ඩ්‍රීම් ට්‍රැවල්ස් පොත් අපි ආරාධනා කරනවා. ඩ්‍රීම් ට්‍රැවල්ස් පොත් අපේ YouTube channel එක subscribe කරනවා වගේම වීඩියෝස් වලට like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. තවත් සුන්දර ගමනාන්තකින් ඔයාලා හමු වෙනතුරු ඔයාලා හැමෝටම